ගමක කවින් නමින් ඉතා දිළිඳු පිරිමි ළමයෙක් ජීවත් විය. ගමේ පොහොසත් ළමයින් ඔහුට නිතරම විහිළු කළා. නමුත් කවින් කිසිවිටකත් ඔවුන් සමග කෝප වූයේ නැත. ඔහු පාසල් ගියේ ඉතාමත් පරණ ඇඳුම් සහ කැඩුණු සපත්තු පැළඳගෙනය. ඉක්මනක් ඔහුට මග අයිනේ වැටී තිබූ මුදල් පසුම්බියක් හමු විය. එහි විශාල මුදලක් සහ වැදගත් ලියකියවිලි තිබුණි. කවින් එම මුදල් පසුම්බිය ගෙන පොලිසියට බාර දුන්නේය. පොලිසිය එම පසුම්බියේ අයිතිකරු සොයාගත්තේය. ඔහු එම ගමේම සිටි ඉතා බලවත් ව්‍යාපාරිකයෙකි. ව්‍යාපාරිකයා කවින්ගේ අවංකකම ගැන පුදුමයට පත්විය. ඔහු කවින්ගේ නිවසට ගොස් ඔහුගේ තත්ත්වය දැක කම්පා විය. ඔහු කවින්ගේ සියලුම අධ්‍යාපන වියදම් දැරීමට තීරණය කළේය. වසර කිහිපයකට පසු කවින් දක්ෂ වෛද්‍යවරයෙකු බවට පත්විය. ඔහු තමන්ට උපකාර කළ අයට සහ මුළු ගමටම නොමිලේ සේවය කළේය. අවංකකම සහ කරුණාව කවින්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළේය.